Hi guys, ඔයගොල්ලෝ නැවතත් එකතු වෙලා ඉන්නේ මගේ Max Byte කියන YouTube channel එකත් එක්ක. ඉතින් මේ වීඩියෝ සීරීස් එකේදී කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ ඔයා යුනිවර්සිටි ලෙවල් එකේ ඉන්න ස්ටුඩන්ට් කෙනෙක් නම් කොහොමද අපි කම්පියුටින් වලදී අවකලනය කියන දේ භාවිත කරන්න කියන එක පිළිබඳව. ඉතින් වීඩියෝ එකට යන්න කලින් පොඩි මතක් කිරීමක් කරන්නම්. තාමත් මගේ channel එක subscribe කරලා නැති අය ඉන්නවා. channel එක subscribe කරගෙන යන්න. එහෙනම් අපි අපේ අවකලනය වීඩියෝ සීරීස් එකට අදාළ පළවෙනි වීඩියෝ එකට යමු. හරි guys, ඇත්තටම අපිට මුලින්ම කතා කරන්න තියෙන්නේ අවකලනය කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව. නමුත් අවකලනයට ප්‍රථමව ඔයගොල්ලෝ යම්කිසි සංකල්පයක් පිළිබඳව දැනගෙන ඉන්න ඕන. හේතුව තමයි හිතන්නකො මෙන්න මෙහෙම උදාහරණයක් ඔයගොල්ලන්ට යම්කිසි ශ්‍රිතයක් අවකලනය කරන්න තියෙනවා. එතනදී ඔයාට මුලින්ම අවකලනය කියන නීතිත් එක්ක අපිට අවකලනය කියන දෙයට එකපාරටම යොමු වෙන්න බෑ. හේතුව තමයි ඒ ශ්‍රිතය යම්කිසි අගයක් කරා එළබෙනවද නැද්ද කියන එක පිළිබඳව අයිඩියා එකක් ඔයගොල්ලන්ට තියෙනවා. අන්නේ අයිඩියා එක ගන්න පාවිච්චි කරන සංකල්පය තමයි අපි සීමාව. එහෙම නැත්නම් ලිමිට් එකක් කියලා කියන්නේ. මොකක්ද මේ ලිමිට් එකක් කියලා කියන්නේ? මම මෙතනදී පොඩි සඳහනක් ඔයගොල්ලන්ට දෙන්නම්. ඇත්තටම අපේ මාතෘකාව වෙන්නේ ලිමිට්ස්. ලිමිට්ස් එහෙම නැත්නම් සීමාව. සීමාවක් කියලා කියන්නේ මෙන්න මෙහෙම කාරණාවක්. කිසියම් අගයක් කරා එළබෙන විට fx හිතන්නකො මම ගන්න ශ්‍රිතය fx අවකලනය කරන්න ඕන මගේ ශ්‍රිතය fx කියලා හිතන්නකො. එතකොට යම්කිසි අගයක් කරා එළබෙනකොට මගේ fx කියන ශ්‍රිතයට ලැබෙන අගය fx සීමාව කියලා කියනවා. fx සීමාව වේ කියලා කියනවා. ඒ කියන්නේ මෙහෙම කාරණාවක් ශ්‍රිතයේ තියෙනවා. ඒ ශ්‍රිතය අවකලනය කරන්න කලින් ඒ ශ්‍රිතය යම්කිසි අගයක් කරා එළබෙනවද නැද්ද කියන එක අපි බලන්න ඕන. එතනදී පාවිච්චි කරන්නේ මේ සීමාව කියන concept එක. සීමාවේදී ඕගොල්ලෝ මුලින්ම දැනගන්න ඕන කාරණාව තමයි මෙන්න මේ rules 6 මොනවද කියන එක. ඒතර මේ නීති ඕගොල්ලෝ ඉගෙන ගන්නවා කියන්නේ මේ නීතිය සුරං ඔයාලට සීමාව ආශ්‍රිත ඕනෑම ගානකට උත්තර සපයන්න පුළුවන්. හරි. බලමු මුලින්ම මේ සීමාවන්ට අදාළ නීති මොනවද කියලා. මුලින්ම කියන මෙහෙම දෙයක්. if c is a constant. c කියන එක නියතයක් වුණොත් c ට අදාළ හිතන්නකො මගේ ශ්‍රිතය මේ ශ්‍රිතය මගේ c. c කියන ශ්‍රිතය. මේ කියන්නේ මගේ නියතය නේ. අත්‍තර මගේ නියතය. මගේ fx කියන ශ්‍රිතය. මම ගන්න fx කියලා ශ්‍රිතයක්. මේ ශ්‍රිතයේ x ට අදාළ වගේ මේ x ට අදාළ වගේ a කියන අගයට කරා යනකොට නියතයක් නම් මගේ ශ්‍රිතය නියතයක් නම් හිතන්න fx සමානයි 5 කියලා. එතකොට මේ නියතයේ අගේ වෙනසක් නැහැ. නියතයට අදාළව උත්තරේ ලැබෙන්නේ නියතයේ අගේම තමයි. ඊළඟ කාරණාව තමයි constant law. constant law එකේදී වෙන්නේ මගේ ශ්‍රිතයේ තියෙන මේ විදියට මේ ශ්‍රිතයේ x කියන එක්කෙනා a වෙන ඒකට යන. x කියන එක්කෙනා a කියන අගයට එළවෙනකොට මෙන්න මෙහෙම දෙයක් කරන්න පුළුවන්. constant law එක කියලා කියන්නේ ඇත්තටම සංගුණක නීතිය වගේ දෙයක්. මගේ සීමාව අස්සේ ඉන්න මෙන්න මේ c කියන නියතය මට කෙලින්ම මගේ සීමාවෙන් එළියට ගන්න පුළුවන්. සාමාන්‍ය නියතයක් නිසා මෙයා එළියට ගන්න පුළුවන්. මගේ normal ශ්‍රිතය සාමාන්‍ය සීමාවට යවන්න පුළුවන්. අපි බලමු මේවා එකිනෙකට කොහොමද අදාළව ගණන් වලදී භාවිතා වෙන්නේ කියන එක පිළිබඳව. ඊළඟ කාරණාව තමයි එකතු කිරීම සහ අඩු කිරීමට අදාළ නීතිය. එතනදී වෙන්නේ මෙහෙම දෙයක්. සීමාව හොයන්න කියනවා නම් ශ්‍රිතයන් දෙක අදාළව එකතු වේ හොයන්න ඕනේ නම් එයා යම්කිසි අගයක් කරා එළවෙනකොට එකතු කරද්දී නම් මේ ශ්‍රිතයන් දෙක මට වෙන වෙනම සීමාවට යවන්න පුළුවන්. මේ මගේ fx කියන ශ්‍රිතය වෙනම යවලා එයාට එකතු කරන්න පුළුවන්. නැවත මෙයාට ලිමිට්ස් දාලා. ඒක මගේ gx කියන ශ්‍රිතයට අදාළව. අඩු කිරීමේදීත් වෙනසක් නැහැ. ඒ නිසා මෙතන ධන හෝ ඍණ දෙකම මම පාවිච්චි කරනවා. ඊළඟ මල්ටිප්ලිකේෂන් ලෝ කියන්නේ ගුණන නීතිය. ගුණන නීතියේදී වෙන්නේ ශ්‍රිතයන් දෙකක ගුණිතයේදී සීමාව හොයන්න තියෙනවා නම් එතනදී වා කරන්න ඕන එයා වෙන වෙනම කඩ. එහෙම නැත්නම් සීමාවන්ට සීමාව නීති පාවිච්චි කරලා වෙන වෙනම කඩලා එතනදී සීමාව ඔයාලට හොයන්න පුළුවන්. මෙතනදී මේ තියෙන fx කියන ශ්‍රිතේ මම වෙනම ලිමිට්ස් යවනවා. ඊළඟ මගේ gx කියන ශ්‍රිතයට අදාළව වෙනම මම ලිමිට්ස් ලබා දෙනවා. ඩිවිෂන් ලෝ එහෙම නැත්නම් බෙදීමේ නීතිය තියෙනකොට මේ විදිහට බෙදීමක් ඇසුරෙන් තියෙනවා නම් ඒ දෙන්න මට වෙන වෙනම බෙදන්න පුළුවන් මේ ආකාරයට. ඊළඟට මට තියෙනවා අවසාන නීතිය පවර් ලෝ එක. පවර් ලෝ එකේදී වෙන්නේ ඇත්තටම බල නීතිය කියන දේ. ඇත්තටම බල නීතියේදී වෙන්නේ යම් ශ්‍රිතයක සීමාව හොයන්න තියෙනවා නම් ඒ ශ්‍රිතයට අදාළව යම්කිසි බලයක් ඉන්නවා නම් සම්පූර්ණ සීමාව ශ්‍රිතයට යොදලා එයාගේ බලය මට අවසානයේදී ලබා දෙන්න පුළුවන්. එතනින් ඇත්තටම අපිට සීමාවලට අදාළ නීතීන් කීපය අපි කතා කරලා ඉවරයි. ඊළඟට ඕගොල්ලන්ට යම්කිසි ගණන් කීපයක් තියෙනවා.
මෙන්න මේ ගණන් වලට කොහොමද දැන් අපි අර කතා කරපු නීතීන් කිහිපේ පාවිච්චි කරන්න කියන එක පිළිබඳව බලන්න ඕන. ඊට කලින් මේ සීමාව ගානක් ඕනෑම සීමාව ගානක් විසඳන්න පුළුවන් පියවර කිහිපයක් තියෙනවා. එතනදී පියවර කිහිපේ හසුරන විදිය ඔයගොල්ලෝ අනුපිළිවෙලින් දැනගත්තොත් ඕනෑම සීමාව ගානක් ඔයගොල්ලන්ට හදා ගන්න පුළුවන්. ඒ නිසා මම මුලින්ම ඔයගොල්ලන්ට පුංචි නෝට් එකක් දෙන්නම්. මෙතනදී මම මුලින්ම මගේ white board එක පාවිච්චි කරනවා. ඇත්තටම මම මෙතනදී නෝට් එකක් විදිහට යන්නම්. මුලින්ම සීමාවක් කියන්නේ මොකක්ද කියන එක ඔයගොල්ලෝ දන්න. මගේ මාතෘකාව වෙන්නේ limits. එහෙම නැත්නම් සීමා. ඇත්තටම සීමාවක් කියනවා මොකක්ද කියන එක දන්නවා. සීමාවක් කියලා කියන්නේ කිසියම් අගයක් කරා එළවෙනකොට fx ට අදාළව ලැබෙන අගය. නැත්නම් මගේ ශ්‍රිතයට අදාළව ලැබෙන අගය තමයි සීමාවක් කියලා කියන්නේ. ඊළඟට ඔයා දැනගන්න ඕන අනිත් කාරණාව තමයි අනිර්ණීය ප්‍රතිඵලයක් කියන එක. අනිර්ණීය ප්‍රතිඵල. අනිර්ණීය ප්‍රතිඵලයක් කියලා කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. මම උදාහරණ විදිහටම ලියන්නම්. මගේ k කියලා යම්කිසි constant එකක් මම බිඳුවෙන් බෙදුවොත් ඊළඟට බිඳුව බෙදුවොත් අනන්තය අනන්තයෙන් බෙදුවොත් ඊළඟට අනන්තයෙන් අනන්තයක් අඩු කරොත් ඊළඟට බිඳුව අනන්තයෙන් ගුණ කරොත් මෙයාට අදාළව ඔයා මොකද හිතන්නේ? ඇත්තටම මේ කාරණා කීපයට අදාළව ඔයාට යම්සි දෙයක් අයිඩියා වෙන්න ඇති. ඒ අයිඩියා එක තමයි හිතන්නකො නියතයක් බිඳුවකින් බෙදනවා. අපිට ඇත්තටම මේ දේ කරන්න බෑ. ඇත්තටම මේ සියලුම කාරණා අර්ථ විරහිතයි. අර්ථයක් නොමැත. ඇත්තටම මේ සියලුම කාරණා වලට අර්ථයක් නැහැ. ඇත්තටම මෙහෙම වුණොත් සීමාව විසඳන්න කලින් ඒ සීමාවට ආදේශ කරද්දී මෙන්න මෙහෙම විසඳුම් අපිට ලැබෙනවා නම් අර්ථයක් නොමැති විසඳුමක් ලැබෙනවා නම් අපිට ඒ සීමාව විසඳන්න බෑ. එතනදී මම පියවර කිහිපයක් භාවිතා කරනවා. ඇත්තටම තව කාරණාවක් මට කියන්න අමතක වුණා. අර ලිමිට්ස් වලට අදාළව ඉගෙනගත්තු නීති ඇත්තටම සාධනයකින් තොරව ඕනෑම තැනකදී භාවිතා කරන්න පුළුවන්. හරි. අපි දැන් බලමු ලිමිට්ස් වලට අදාළව කොහොමද ගැටලු විසඳන්නේ කියලා. ලිමිට්ස් ගැටලු විසඳීම. මුලින්ම ඔයා මෙහෙම කරන්න ඕන. මේක තමයි මගේ පළවෙනි පියවර. එතනදී මුලින්ම x සීමාව fx ට ආදේශ කරන්න ඕන. fx ට ආදේශ කරන්න ඕන. x සීමාව fx ට ආදේශ කරන්න. දෙවෙනි කාරණාව තමයි අනිර්ණීය නොවන ප්‍රතිඵලයක් ලැබෙනවද නැද්ද කියලා අපි චෙක් කරනවා. අනිර්ණීය නොවන ප්‍රතිඵලයක් නම් එය විසඳුම වේ. ඒ කියන්නේ මෙහෙම කාරණාවක් මගේ ශ්‍රිතයේ තියෙන මගේ fx මේ ශ්‍රිතයට අදාළව මම මුලින්ම යන්න ඕනේ. හිතන්නකෝ x යනවා a ට කියලා. මේ a කියන එක නම් මෙතන ආදේශ කරලා ඉන්නවා. ඊළඟට අනිර්ණීය නොවන ප්‍රතිඵල. අනිර්ණීය නොවන ප්‍රතිඵල කියන්නේ මෙන්න මේක අර්ථයක් නොමැති ප්‍රතිඵල. අර්ථයක් නොමැතිව හම්බෙන්නේ නැත්තම් එයා විසඳුම වෙනවා. අනිර්ණීය ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැත්තම් ප්‍රශ්නයක් නැහැ. එයා තමයි කෙලින්ම විසඳුම වෙන්නේ. බැරි වෙලාවත් මට ඊළඟ කන්සෙප්ට් එක මම කරන්න ඕන අනිර්ණීය ප්‍රතිඵලයක් වෙනවා. අනිර්ණීය වෙන ප්‍රතිඵලයක් නම් එතනදී වා කරන්න ඕන fx ට යම් කිසි ගණිත කර්මයක් සිදු කරන්න ඕන. ගණිත කර්මයක් සිදු කර fx ට යම් කිසි ගණිත කර්මයක් සිදු කර නැවත සීමාව ආදේශ කරන්න ඕන. නැවත සීමාව ආදේශ කර. එතනදී අනිර්ණීය නොවන ප්‍රතිඵලයක් නම් අනිර්ණීය නොවේ නම් ඇත්තටම අපේ උත්තරේ ලැබිලා. ඒ කියන්නේ අනිර්ණීය වෙන්නේ නැත්තම් එය විසඳුම වෙනවා. හරි. මේ කාරණා වලට අනුකූලව ඔයා සීමාව ගානක් හදන්න කලින් ඔයා මේ concept දිහා බැලුවා ඔයාට ඕනෑම ගානක් විසඳන්න පුළුවන්. හරි. එහෙනම් අපි අපේ ස්ලයිඩ් වලට අදාළ තියෙන ගණන් 6 කොහොමද අපි සාකච්ඡා කරන්නේ කියන එක පිළිබඳව දැන් බලමු. හරි. මගේ පළවෙනි ගානෙදි තියෙන මෙන්න මෙහෙම කාරණාවක්. ලිමිට් x යනකොට එකට x වර්ගය ඍණ 3x ධන 2 බෙදන්න කියනවා x ඍණ 1ක්. එහෙනම් අපි අපේ මුලින්ම කරලා බලන්න ඕන මට අදාළ fx අදාළ ශ්‍රිතයේ xt අදාළව යවන්න ඕන ආගේ ශ්‍රිතයට ආදේශ කරලා බලන්න ඕන. එතනදී අනිර්ණීය ප්‍රතිඵලයක් එනවද නැද්ද කියන එක චෙක් කරන්න. x යවන්න එකට නම් මම x තියෙන හැබැයි මේක ආදේශ කරපන්. මෙතනදී මට 1 ඍණ 3 සහ ධන 2ක් එනවා. 1 ඍණ 3 ධන 2 යට එන්නේ 1 ඍණ 1. ඇත්තට මෙතන තේරුම වෙන්නේ 2 1යි 3යි. 3න් 3ක් අඩු කරාම බිඳුවයි. බිඳුව බෙදීම බිඳුවයි කියන්නේ මෙයාට අර්ථයක් නැහැ. අර්ථයක් නැහැ කියලා කියන්නේ මෙයා අනිර්ණීය ප්‍රතිඵලයක් වෙනවා. එහෙනම් අපිට මේ අවස්ථාවේදී මේ සීමාව ගන්න විසඳන්න අපිට සීමාව ලේසියෙන් අපිට එකට යවන්න බෑ. එහෙනම් යම්සි ගණිත කර්මයක් සිද්ධ කරන්න ඕන.
මෙතනදී මම පාවිච්චි කරන ගණිත කර්මය තමයි ඕගොල්ලෝ 10 පන්තියේදී විතර ඉගෙන ගන්නවා ද්විපද ප්‍රකාශන ත්‍රිපද වර්ගජ ප්‍රකාශනට අදාළව සාධක කඩන නීතිය. එතනදී සාධක කඩන්නේ කොහොමද? මෙන්න මෙයාට අදාළව මම මෙයාව සාධක කඩා ගන්නවා. x වර්ගය ඍණ 3x ධන 2. ධන දෙකට අදාළව සාධක කඩද්දී මෙන්න මෙහෙමයි මෙතනදී මුලින්ම කරන්නේ x වර්ගයට අදාළ සම්පූර්ණකය මේ නියත පදයට එක්ක ගුණ කරනවා. එතනදී මම හදන්න ඕනේ ධන 2. ධන 2 හැදෙන්නේ එක් වතාවක් 1 සහ දෙවරක් 1. අපි දන්නවා මෙතනදී සීමාව කඩද්දී නම් කරන්න ඕනේ මේ ඍණ 3 එකතු වෙන විදිහට ඍණ 3 එන්නත් ඕනේ දෙන්නයි ගුණිතෙන් ධන 2 හැදෙන්නත් ඕනේ. එහෙනම් මම මේ යුගලේ පාවිච්චි කරන යුගල් දෙකම පාවිච්චි කරත් ප්‍රශ්නයක් නැහැ. මම එක යුගලයක් පාවිච්චි කරනවා. මෙයා ඍණ කළා මෙයාත් ඍණ කරොත් ඍණ දෙකට ඍණ එකක් එකතුලා මේ ඍණ තුනත් හැදෙනවා. මේ දෙන්නගේ ගුණිතය ඇසුරින් මේ ධන දෙක කියන එකත් හැදෙනවා. එහෙනම් මට මෙතනදී සාධක කඩා ගන්න පුළුවන්. මේ ඍණ 3යි x වෙනුවට මට මෙතනදී ලියා ගන්න පුළුවන් ඍණ 2යි x ඍණ x ධන දෙක කියලා. දැන් මම මෙතනදී යුගල් කරනවා. යුගල් කරලා පොදු පදේ එළියට ගන්නවා. පොදු පදයක් එළියට ගත්තොත් x x ඍණ 2යි. මෙතනදී මම ඍණ එකක් එළියට ගන්නවා. නැවතත් මට x ඍණ 2ක් හැදෙනවා. එහෙනම් මගේ සාධක වෙන්නේ x ඍණ 2 සහ x ඍණ 1. එහෙනම් මම මේ සාධක දෙක මගේ උඩ ඉන්න ප්‍රකාශයට අදාළව ආදේශ කරගන්නවා මෙන්න මෙහෙම x ඍණ 2 වතාවක් x ඍණ 1. මගේ යට ප්‍රකාශනයේ වෙනසක් නැහැ. එයා x ඍණ 1ම තමයි. දැන් ඕගොල්ලන්ට පේනවා ඇති මෙන්න මේ යට ඉන්න එක්කෙනයි මේ උඩ ඉන්න එක්කෙනයි කැන්සල් අවුට් වෙනවා. මොකද මේ දෙන සමානයි. දැන් මට කරන්න ඕනේ සීමාව ආදේශ කරන්න ඕනේ. එහෙනම් සීමාව ආදේශ කරනවා නම් මම මෙතනදි කරන්න ඕන x ඉන්න හැමතැනටම 1 යවනවා. එහෙනම් ලිමිට්ස් මම 1ට යවනවා නම් 1 ඍණ 2ට අදාළව මට ෆයිනල් ආන්සර් එක විදිහට ලැබෙන්නේ ඍණ 1යි. එහෙනම් මට අර්ථයක් නොමැති වෙන විදිහේ උත්තරයක් ලැබුණා කියන්නේ මෙයා තමයි මගේ සීමාවට අදාළ මගේ ආන්සර් එක වෙන්නේ. දෙවෙනි ප්‍රශ්නේදී කියන්නේ මෙන්න මෙහෙම කාරණාවක්. ලිමිට් x යනකොට බිඳුවල ප්‍රකාශන දෙකක් බෙදන්න තියෙන්නේ. එතනදී මම මුලින්ම කරන්න ඕන දීලා තියෙන අගය ආදේශ කරලා බලන්න ඕන ශ්‍රිතයට. මෙයා අනිර්ණීය වෙනවද නැද්ද කියන එක පිළිබඳ. මෙතනදී ඔයගොල්ලන්ට තේරෙන්නේ x ඉන හැමතැනම බිඳුව ආදේශ වල බිඳුව බෙදීම් බිඳුවක් එනවා කියන්නේ එයා අර්ථ විරහිත වීමක් වෙනවා. එහෙනම් මම මෙයා මේ විදිහට සුළු කරලා හරියන්නේ නැහැ. මෙතනදී මම ඇත්තටම යම්සි ගණිත කර්මයක් සිද්ධ කරන්න ඕන. මම මෙතනදී පාවිච්චි කරන ගණිත කර්මය තමයි මේ උඩ ඉන්න ප්‍රකාශනයෙන් යට ඉන්න ප්‍රකාශනයටත් අදාළව පොදු පද එළියට ගන්නවා. උඩ ඉන්න ප්‍රකාශනයෙන් මට x කෙනෙක් එළියට ගන්න පුළුවන්. එතනදී මට මෙතන හැදෙනවා x වර්ගය ධන 1ක්. යට ඉන්න ප්‍රකාශනයේ පද තුනට අදාළම x ඉන්නවා. එහෙනම් මම x කෙනෙක් එළියට ගත්තොත් මට මෙතනදී හැදෙනවා x වර්ගය ධන x ධන 1ක් කියනවා. එහෙනම් මෙතනදී x ට x කැන්සල් අවුට් වෙනවා. ඇත්තටම දැන් මගේ සීමාව ආදේශ කරා නම් හරි. බලමු අපි if x goes to 0 අපේ ආන්සර් එක බලමු කොහොමද වෙන්නේ කියලා. නැත්නම් x කියන එක නා 0 වෙනවා නම් මෙතන 0 + 1 ඩිවයිඩ් කරන්න ඕන. 0 + 0 + 1 ඇත්තටම 1 ඩිවයිඩ් කරන්න තියෙනවා 1 වලින්. එහෙනම් මට ආන්සර් එක එකක් කියලා ලැබෙනවා. දැන් මෙතනදිත් මට අනිර්ණීය නොවන ප්‍රතිඵලයක් ලැබුණා. අනිර්ණීය නොවන ප්‍රතිඵලයක් ලැබුණා කියලා කියන්නේ මගේ මේ ගානට අදාළ ආන්සර් එකට එන්නේ 1 කියන එක. තුන්වෙනි ගානෙදි කියන්නේ මෙන්න මෙහෙම කාරණාවක්. ඇත්තටම තුන්වෙනි ගානෙදී මගේ සීමාව වෙලා තියෙන්නේ x කියන එක අනන්තයට යනවා කියලා. එහෙනම් අනන්තයට යනවද නැද්ද කියන එක බලන්න කලින් මම මෙයාව ඉස්සලම ශ්‍රිතයට ආදේශ කරලා බලන්න ඕනේ. එතකොට මෙතනදී මට හැදෙනවා අනන්තයේ වර්ගය දෙවතාවක් අනන්තය කියන්නේ ඒත් අනන්තයමයි ඍණ 3යි බෙදන්න ඕන. හතරවතාවක් අනන්තයේ ඝණය. අනන්තයේ ඝණයම ඍණ 1. එහෙනම් මෙතනදී ඇත්තටම හැදෙන අනන්තයේ වර්ගයක් එකතු කරලා මේ උඩ ප්‍රකාශනය ඇත්තටම අනන්තයේ බෙදීම අනන්තයක් විදිහට තමයි මෙයා හැසිරෙන්නේ. අනන්තයේ ඝණය කියන එක එකෙන් එකක් අඩු කරත් ඒත් අනන්තයම තමයි. ඇත්තටම මෙයා නැවතත් අර්ථයක් නැහැ. මෙයාට අර්ථයක් නොමැත. එහෙනම් අර්ථයක් නොමැති නම් අපි දන්නවා අනිවාර්යයෙන්ම මේ ප්‍රකාශනයේ මේ විදිහට සුළු කරන්න බෑ. එහෙනම් අනන්තයන් ගැන ගණන් වලදී මෙන්න මෙහෙම ගණිත කර්මයක් තමයි මම භාවිත කරන්නේ. මෙතනදී ඔයා කරන්න ඕන මුලින්ම හරය අල්ල ගන්න ඕන. හරය අල්ලගෙන ඒ හරයට අදාළව x ට අදාළව වැඩිම බලය. එහෙම නැත්නම් මාත්‍රය. x ට අදාළව වැඩිම මාත්‍රය ඉන්නගේ එළියට ගන්නවා. බලෙන් එළියට ගන්නවා. මාත්‍රය කියලා කියන්නේ x ට අදාළව බලය. හිතන්න x ට අදාළව ඉන්න එක නා මෙයාට තමයි මම මාත්‍රය. මාත්‍රය. එහෙම නැත්නම් බලය. මෙතනදී මාත්‍රය වැඩිම එක තමයි මම එළියට ගන්නවා. එහෙනම් මම මේ මුලින්ම ගන්නේ හරය. එහෙනම් හරයෙන් මම බලෙන් එළියට ගන්නවා x ඝණය. x ඝණයක් එළියට ගත්තොත් මෙතන ඉතුරු වෙනවා 4. ඍණ 1 යට x ඝණය කියලා තේරෙන්න ඕන. තේරුණාද නැහැ මම මෙතනදී ආයෙ නැවතත් මේක ලියන්න. ලිමිට් x යන්නේ අනන්තයට. මම මේ තාමත් මගේ හරය සුළු කිරීමක් තමයි කරන්නේ. හරයේදී මම මුලින්ම කරනවා යට ඉන්න එක්කනට අදාළ x ගේ බලයන් වලට අදාළ මාත්‍රය වැඩිම එකක්. මෙතනදී මාත්‍රය වැඩිම වෙන්න 3. බැරි වෙලාවත් මෙතන x වලට අදාළව තව 5 බලයක් කිව්වොත් x වල 5 කියන එක තමයි එළියට ගන්න ඕන. මේ අනන්තයෙන් අනන්තය ආදේශ කරන් තියෙන හැම ගානකදී කරන්න ඕන හරය අල්ල ගන්න එක.
හරි මම මෙතනදී x වල ගණයක් එළියට ගත්තොත් මෙතනදී ඇත්තටම ඉතුරු වෙනවා 4. සහ අඩු කරන්න ඕනේ 1 යට x ගණයක්. ඇයි 1 යට x ගණයක් උනේ? මම x ගණයක් මෙහා බලෙන් ගත්තේ. එහෙනම් ගානට හානියක් වෙන්න මේ 1 යට x ගණය කියන එක මම ඇතුළත් කරන්න ඕනේ. මෙහා නැවතත් ඔයාලට ගානට හානියක් වුණාද නැද්ද කියන එක චෙක් කරන්න නම් මේ x ගණය ඇතුළටම නැත්තරම් වරහන්ට ආය නැවත දෙන්න පුළුවන්. එතකොට මෙතන 4යි x ගණය මේ x ගණයට මේ x ගණය කැටලා මගේ ඍණ 1 කියන එක එනවා. එහෙනම් මම x ගණයක් බලෙන් එළියට ගත්තොත් මං උඩදි කරන්නත් ඕන මේ යට ඉන්න අපි ගත්ත බලයට වැඩිම අදාළ බලයෙන් එළියට ගන්න ඕන උඩ ඉන්න ප්‍රකාශනය. එහෙනම් මම මෙතනදී නැවතත් මගේ x ගණයක් ගන්නවා. ඇයි ඒ ගන්න කියන එක ඔයාලට තේරෙන්න ඕන. ඇත්තටම මම මෙතන මේ x ගණනේ මේ x ගණේ කපා ගන්න ඕන නිසා තමයි යට ඉන්න ප්‍රකාශනය ගත්ත වැඩිම බලය උඩත් ගන්න. එහෙනම් මම මෙතනදී මේ x වර්ගයෙන් x ගණයක් එළියට ගන්නවා කියන්නේ මෙතන මට ඉතුරු වෙන්නේ 1 යට x කෙනෙක්. මෙතනදී මට ඉතුරු වෙනවා 2 යට x වර්ගයක්. මෙතනදී මට ඉතුරු වෙනවා ඍණ 3 යට x ගණයක්. ගානට හානියක් වෙලා නැහැ තාම. ඔයාලට ගානට හානියක් වුණාද නැද්ද චෙක් කරන්න. මෙයා නැවත වරහන ඉවත් කරන්න පුළුවන්. වරහන ඉවත් කරද්දි මේ x ගණයට මේ 1 x කෙනෙක් කැපලා x වර්ගයක් ඉතුරු වෙනවා. මෙතන x වර්ගයට මෙතන x ගණයක් ගණයෙන් දෙන්නෙක් කැපලා x කෙනෙක් එක්ක දෙකක් ඉතුරු වෙනවා. එහෙනම් 2යි x හැදෙනවා. මේ x ගණය x ගණය කැපලා ඍණ 3ක් යනවා. දැන් මේ විදිහට හදාගත්ත ප්‍රකාශනයේ ඔයගොල්ලෝට පේනවා මේ උඩ ඉන්න x ගණය යට ඉන්න x ගණය කැන්සල් අවුට් කරනවා. එහෙනම් මම දැන් මගේ ශ්‍රිතයට අදාළ මගේ සීමාව ආදේශ කරා නම් හරි. සීමාව ආදේශ කරද්දී මෙන්න මෙහෙම දෙයක් දැනගෙන ඉන්නවා. If x goes to infinity ඇත්තටම x goes to infinity වෙද්දී එකයාට x කියන එක නා මොකද වෙන්නේ? එකයාට x කියන එක නා 0 වෙනවා. ඒ වගේම එකයාට x වර්ගය එයත් 0. එකයාට x ඝනය එයත් 0. ඒ කියන්නේ x ට අදාළව යම්සි බලයක් ඉන්නවා. ඒ කියන්නේ x ට අදාළව යම්සි ඕනෑම බලයක් ගත්තොත් එයා යන්නේ බිඳුවට. හේතුව බලන්න මේ එකයාට අනන්තය. එකයාට අනන්තය කියන එක නා වැලියු එක ඇත්තටම බිඳුව. මෙතන අනන්තයේ වර්ගය කියන්නේ නැවතත් අනන්තය. එකයට අනන්තය එනවා කියන්නේ එයාගේ ආංශක බිඳුව. එහෙනම් එකයට අනන්තය එනවා කියන්නේ එයා බිඳුවට සමාන වෙන නිසා මට මේ ප්‍රකාශන සියල්ලම බිඳුව කරන්න පුළුවන්. එහෙනම් මම උඩ මගේ ආදේශය මම දාගන්න මගේ කන්ඩිෂන් එක මේක. කන්ඩිෂන් එකට අදාළ මම ආදේශ කරනවා දැන් මම අනන්තයට යවනවා. එහෙනම් එකයට අනන්තය බිඳුවයි දෙකයට අනන්තයේ වර්ගය බිඳුවයි මෙතන ඍණ 3ට අනන්තයේ බිඳුව කියන්නේ නැවතත් බිඳුව. දැන් යට ප්‍රකාශනයේදී 4ක් එනවා. අඩු කරන්න ඕනේ එකයට නැවතත් අනන්තයක් කියන්නේ බිඳුව. මෙතනදී මට උත්තරේ ලැබෙන්නේ බිඳුව බෙදීම 4ක් කියලා. අපි දන්නවා බිඳුව බෙදීම 4යි කියන්නේ බිඳුව. බැරි වෙලාවත් ඔයා මෙතන පටල ගන්න එපා. 4 බෙදීම බිඳුව ආවොත් එයා තමයි අර්ථයක් නැත්තේ. මෙයා තමයි අර්ථ විරහිත. නමුත් ඕනෑම සංඛ්‍යාවක් බිඳුව ඕනෑම සංඛ්‍යාවකින් බෙදන්න පුළුවන්. බෙදුවොත් උත්තරේ බිඳුවයි. ඒ නිසා මෙතනදී මට ඇත්තටම ලැබෙන්නේ අනිර්ණීය නොවන ප්‍රතිඵලයක්. එහෙනම් මේ ගානට අදාළ විසඳුම වෙන්නේ බිඳුව කියන එක යනවා. හතරවෙනි ගානේදී මෙහෙම තියෙනවා. නැවතත් මට අර අනන්තයට අදාළ ප්‍රකාශනයක් තමයි තියෙන්නේ. ගානක් තමයි තියෙන්නේ. අනන්තයට අදාළව යවන්න තියෙනවා නම් මුලින්ම අනන්තය ආදේශ කරලා බලන්න. මෙතනදී තුන වතාවක් අනන්තය කියන්නේ අනන්තයයි. මෙතනදී ඇත්තටම මේ ටිකට අනන්තය ආදේශ වෙලා අනන්තයේ මූලයක් එනවා. ඒ කියන්නේ නැවතත් අනන්තයක්. අනන්තයෙන් අනන්තයක් අඩු කරන්න තියෙනවා. අපි දන්නවා අනන්තයෙන් අනන්තයක් අඩු කරන්න බෑ. එයා අර්ථයක් නැත. අර්ථ විරහිතයි නේ. අර්ථ විරහිත බවටපත් වෙනවා. එහෙනම් මෙතනදී මම නැවතත් කරන්න ඕන මෙයාට අදාළව ගණිත කර්මයක් සිද්ධ කරන්න ඕන. මෙතනදී මම පාවිච්චි කරන ගණිත කර්මය තමයි ප්‍රතිබද්ධය කියන දේ පාවිච්චි කරන්නේ. ප්‍රතිබද්ධය කියලා කියන්නේ මෙන්න මෙහෙම කාරණාවක්. මම මේ ප්‍රකාශනයේ මම ගාන ලියලා ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න. මෙතනදී x යනවා අනන්තයට නම් මම මෙහෙම දෙයක් තමයි කරන්නේ. මම 3යි මේ දීලා තියෙන ශ්‍රිතය මම මේ විදිහටම ලියා ගන්නවා. දීලා තියෙන ශ්‍රිතය මම මේ විදිහටම ලියා ගන්නවා. ඊට පස්සේ කරන්න ඕන ප්‍රතිබද්ධය දාන්න. මම දැන් කිව්වා ප්‍රතිබද්ධය දාන්න ඕනේ කියලා. ප්‍රතිබද්ධය දානවා කියන එකේ තේරුම මෙන්න මෙහෙම දෙයක්. 3x ධන 9x වර්ගය ඍණ 7x ධන 1 මූලය. ඒ කියන්නේ ප්‍රතිපත්තිය දැම්මා කියන එකේ තේරුම මෙන්න මෙහෙම කාරණාවක්. තේරුණාද දන්නේ නැහැ. මෙතනදී මෙහෙම වැඩක් තමයි වෙන්නේ. මෙයාට අදාළව සයින් එක මාරු කරලා මම මේ නැවත ප්‍රකාශනය ලියා ගන්නවා. ඇත්තටම මේ වගේ ප්‍රතිපත්තිය කියන දේ අපි පාවිච්චි කරන්නේ මෙන්න මේ වර්ගමූලයක් එක්ක තියෙනකොට ප්‍රකාශන දෙකක් සුළු කරත්. යම්කිසි නෝමල් අගයක් තිබිලා හෝ වර්ගමූලයක් එක්ක යම්කිසි ශිතයන් අඩු කිරීමක් වගේ තිබුණොත් එතනදී මම ප්‍රතිපත්තිය පාවිච්චි කරනවා. ප්‍රතිපත්තිය ඇසුරෙන් මට මේ ඇත්තටම මේකේ ගානට අදාළ අංශක ලේසියෙන් ලබා ගන්න පුළුවන්. දැන් මම මේ ප්‍රතිපත්තිය බලෙන් දාද්දි මොකක්ද කරේ? මේ ශ්‍රිතේ මෙන්න මේ සයින් එක මාරු කරලා මම මේ ප්‍රකාශනය ලිව්වාම මගේ ඇත්තටම ගානට හානියක් වෙනවා. ඇයි මම මෙයා ගානට බලෙන් ඇඩ් කරේ? මෙයා නම් ගානට බලෙන් ඇඩ් කරේ. නමුත් එහෙම වෙන්න බෑ. ගානට හානියක් නොවෙන්න නම් මේ ප්‍රකාශනයම මම මෙයා ඇත්තටම මෙයාගේ ඉරයට ඉන්නේ එකයි. අපි දන්න මෙයාගේ හරේ ඉන්නේ එකයි. එහෙනම් හරයට අදාළවත් මේ ප්‍රකාශනයෙන් මම ලියා ගන්නවා. මම දැන් ගානට අලුතෙන් ඇඩ් කරගත්තු ප්‍රකාශනෙම ලියන්නම්. හරියට සමාන කිරීමකින් දෙපැත්තක වෙන දේ වගේම.
සමාන කිරීමකින් එක පැත්තක අපි එකතු කරොත් අනිත් පැත්තේ ඒ ගානම එකතු කරන්න. 5ක් එකතු කරොත් 5ක් එකතු කරන්න. දෙකෙන් බෙදුවොත් දෙකෙන් බෙදන්න. අන්න ඒ වගේ. බලන්නකො මගේ ගානට හානියක් නොවන මේ ප්‍රකාශය කැන්සල් අවුට් වෙලා මගේ මේ මුළු උඩ ගානම එනවා. හරි. එතනදී මම මේ ප්‍රකාශනයේ ප්‍රතිපත්තිය පාවිච්චි කරායින් පස්සේ මට සාමාන්‍ය විදිහට මෙයා විසඳන්න පුළුවන්. මෙතනදී වෙන්නේ ලිමිට් x යනවා අනන්තයට. දැන් මෙතනදී ඕගොල්ලොන්ට පේන්න ඕන මෙන්න මේ උඩ ප්‍රකාශනය දිහා බලපුවාම මේ දෙන්න හැසිරෙන්නේ අන්න අර O level කතන්දරේ වගේ කාරණාවක් වර්ගමූල දෙකක අන්තරය. වර්ග දෙකක අන්තරය. වර්ග දෙකක අන්තරය වගේ තමයි මේ හැසිරෙන්නේ. අපි දන්නවා x වර්ගයේ ඍණ 1 කියන එක ගැන අපි දන්නවා x වර්ගයේ ඍණ 1 වර්ගයේ විදිහට හදාගත්තොත් එතනදී අපි සාධක විදිහට ලැබෙන්නේ x ඍණ 1 වතාවක් x ධන 1. අන්න ඒ වගේ සිද්ධියක් තමයි මෙතනදී වෙලා තියෙන්නේ. එහෙනම් මෙතනදීත් මට ලැබිලා තියෙන්නේ මෙන්න මේ ප්‍රකාශන දෙක වල වර්ග දෙක අන්තරය යොමු වෙනවා. දැන් වර්ග දෙක අන්තරය යොමු වෙනවා කියලා කියන්නේ අපිට මෙයා නැවත උඩට ගන්නවා මෙයා වර්ග කරලා ලියන්න පුළුවන් නේ. එහෙනම් 3x ගේ වර්ගය 3x ගේ වර්ගය ඍණ 9x වර්ගය ඍණ 7x ධන 1 කියන එක්කනාගේ වර්ග මූලයේ වර්ගය. බලන්න මම නැවත ආපහු ගානට උඩ වර්ග දෙක අන්තරය දැම්මොත් අර උඩ ප්‍රකාශන එනවාද කියලා. ඔව්. මේ බලන්න වර්ග දෙක අන්තරය අමතක කළා මම මෙයාගේ ප්‍රකාශන ලිව්වොත් 3x ඍණ මෙන්න මෙයා යනවා. එයාගේ ධන ලකුණ විලා මෙන්න මෙයා. දැන් මගේ ගානට හානියක් වෙලා නැහැ. මම වර්ග දෙක අන්තරය දාලා දෙනවා හරි. යට ප්‍රකාශනයේ වෙනසක් නැහැ. මෙතනදී කිසිම දෙයක් කරන්න බෑ. එයා ඒ විදිහට මම ලියා ගන්නවා. ප්‍රතිපත්තිය දාන එක වෙන්නේ ওই කාරණාව තමයි. ඊළඟට දැන් අපිට පුළුවන් උඩ ප්‍රකාශනය ඇත්තටම පොඩ්ඩක් සුළු කරගන්න. උඩ ප්‍රකාශනය සුළු කරද්දී මම මෙහෙම කරනවා. ලිමිට් x යනවා අනන්තයට. අපිට මෙයාව සුළු කරගන්න පුළුවන් මේ දෙකෙන් මෙයා වර්ග වෙලා ඉන්නවනේ මේ 3x සම්පූර්ණ වර්ග කරන්න පුළුවන්. එතන 9x වර්ගයක් ඇත. හරි මෙතනදී වර්ගය දෙද්දි මෙයාට අදාළ මෙයාගේ වර්ගමූලය කියන්නේ ඇත්තටම අපි දන්නවා වර්ගමූලය කියන ලකුණේ අගය වෙන්නේ භාගයයි කියන එක. එහෙනම් මේ 9x ඍණ 7x ධනයකට අදාළව එයාගේ භාගයේ බලයේ වර්ගයක් තමයි. අපි දන්නවා භාගයේ බලයේ වර්ගය කියලා කියන්නේ. එතන දෙකට දෙක කැන්සල් අවුට් වෙලා මෙන්න මේ ඇතුළේ ඉන්න ප්‍රකාශන ලැබෙන. ඇත්තටම මෙතනදී වෙන්නේ මෙන්න මේ වර්ගමූල ලකුණ නැති වෙනා මේ දෙක ඉන්නේ. වර්ගමූල ලකුණ තේරෙම භාගයයි. එයා භාගයේ මේ වර්ගයෙන් ගුණ වෙනවා කියන්නේ භාගයේ කැන්සල් අවුට් වෙලා මේ මැද ප්‍රකාශනය නැවත ලැබෙනවා. එහෙනම් මට මෙතන ලියන්න පුළුවන් 9x වර්ගය ඍණ 7x ධන 1 කියන සම්පූර්ණ ප්‍රකාශනයම. හැබැයි මෙයාට වරහණක් දානකොට මොකද මේ අඩු වෙන්නේ මේ සම්පූර්ණ ප්‍රකාශනයටම අදාළව. හරි. නැවත මට යට ප්‍රකාශනය මට normally ලියන්න පුළුවන් 3යි එයා වෙනසක් නැහැ 3x ධන 9x වර්ගය ඍණ 7x ධන 1 මූලය. මෙයා මේ විදිහම. දැන් උඩ ප්‍රකාශනය මට පොඩ්ඩක් සුළු කරගන්න පුළුවන් කියලා ඔයගොල්ලන්ට පේනවා 9x වර්ගය කැපෙනවා. එහෙනම් උඩින් මට එනවා මේ ඍණයි සෙට් වෙලා මට ධන 7ක් එනවා 7x එනවා මේ ඍණයි මේ ධන සෙට් වෙලා ඍණ 1ක් එනවා. යට ප්‍රකාශනයේ තාමත් සාමාන්‍යයි. 3x ධන 9x වර්ගය ඍණ 7x ධන 1 එයාගේ වර්ගමූලය. අතර මෙතනදී යන්නේ ලිමිට් x යන්නේ තාමත් අනන්තයටමයි. හරි. සීම ශ්‍රිතේ කොහොමද යන අගේ වෙනස් වෙන්නේ නැහැ නේ. හරි. මෙතනදී දැන් මොකද්ද කරන්න ඕන? මෙතනදී ඔයාලට දැන් පේනවා අර මම කලින් කතා කරපු ගාන වගේ දෙයක්. ඇයි අනන්තයට යන්නේ? අනන්තයට යන ඕනෑම තැනක මම කරන්න ඕන හරය කියන එක අල්ල ගන්න. හරය කියන එක අල්ලගෙන හරයට අදාළව එයාගේ වැඩිම මාත්‍රේ නැත්නම් වැඩිම බලය කියන එක එළියට ගන්න. එහෙනම් මේ ප්‍රකාශනයට අදාළව මෙයාගේ වැඩිම බලය වෙන්නේ x. දැන් ඔයාලට හිතෙන්න පුළුවන් මෙතන x වර්ගය කියන එක කියලා බලෙන් එළියට ගන්න ඕන කියලා. හැබැයි x වර්ගය කියන එක ඉන්නේ වර්ගමූලයස්. අපි දන්නවා වර්ගමූලය කියන එකේ තේරුම භාග්‍ය බලය. එහෙනම් එයා මෙයාට නැවත දෙනවා කියන එකේ තේරුම එයාගේ x කියන එක නේ එළියට එනවා. අපි ඕනනම් මෙයා මේ දුරට මේ තත්ත්වෙට එළියට ගන්න කලින් මේ යට ප්‍රකාශනය පොඩක් සුළු කරලා ඉන්න. මම වර්ගමූල ලකුණ ඇතුලේ මේ x වර්ගය මම එළියට ගන්නවා. එතනදී මට හැදෙනවා 9 ඍණ 7යට x ඍණ 1යට x වර්ගයක්. වර්ගමූල ලකුණ තාමත් ඒ විදිහට තියෙනවා. ගානට හානියක් කරේ නැහැ. උඩ ප්‍රකාශනය තාමත් සාමාන්‍ය නෝමල් තත්ත්වයේදී. මම නැවත මෙයාව වරහන් ඉවත් කරනවා. මේ 9x වර්ගය මෙතනදී වරහන් ඉවත් වෙලා මේ x to x කැපිලා ගිහලා මේ ඍණ 7x එනවා. මේ x වර්ගයට x වර්ගය කැපිලා ගිහලා මේ ඍණ 1. එහෙම නැත්නම් මෙතන තියෙනවා නැත්නම් ධන 1. ධන 1 කියන එක නෑ. ගානට හානියක් වෙලා නැහැ. හරි. දැන් මේ x වර්ගය කියන එක එළියට ගත්තොත් කෙලින්ම x වෙනවනේ. එහෙනම් මම එයාවත් ආයශ පියවරකින් යන්න ලිමිට් x යනකොට අනන්තයට 7x ඍණ 1 බෙදනවා 3x ධන මෙතනදී මේ x වර්ගය කියන එක මූලය මම එළියට ගත්තොත් දැන් x කෙනෙක් එළියට යනවා. එහෙනම් මෙතනදී වරහන නෝමල් ඍණ 7යට x ධන 1යට x වර්ගය එයා ඉන්නේ තාමත් මගේ වර්ගමූල ලකුණස්. දැන් ඕගොල්ලන්ට පේනවා වැඩිම බලය මම ගන්නවා මෙන්න එක පදයක් මෙන්න මගේ තවත් පදයක්. එහෙනම් මේ පද දෙකට අදාළව මගේ හරයට අදාළ වැඩිම මාත්‍රය වෙන්නේ 1. x ට අදාළව 1 කියන එක. එහෙනම් මම x ට අදාළව 1 කියන එක මම බලෙන් එළියට ගන්නවා. හරි බලෙන් එළියට ගත්තොත් මෙතනදී මට එනවා x. මෙතනදී මට එනවා 3 ධන මගේ මෙන්න මේ ශ්‍රිතය
වර්ගමූල ලක්ෂණත් සහිතව. මෙතනින් මට එන්නේ ධන 1යට x වර්ගය. ඒ වගේ වර්ගමූලය. හරි. දැන් මොකද්ද කරේ? මම x කියන එක එළියට ගත්තානේ. බලන්න x කියන එක එළියට ගත්තොත් මගේ 3 ඉතුරු. මේ x එළියට ගත්තොත් මේ ප්‍රකාශනෙම ඉතුරු. එහෙනම් මම උඩ x කෙනෙක් බලෙන් එළියට ගන්නවනේ. ඇයි? බලෙන් එළියට ගන්න මේ x කියන එක එළියට මට කැන්සල් අවුට් කරගන්න ලේසි නිසා. දැන් මට උඩ හැදෙනවා. 4 ඒකයට x කියන එක. මගේ දැන් ගන්න normal තත්ත්වයට ඇවිල්ලා ඉන්නේ. එහෙනම් කැන්සල් අවුට් වෙනවා. එහෙනම් අපි දන්නවා දැන් if x goes to infinity අපි දන්නවා එකයට x කියන එක බිඳුවට යනවා. ඒ වගේම එකයට x වර්ගය කියන එක බිඳුවට යනවා. එහෙනම් මම දැන් ආදේශ කරා නම් හරි. මට මෙතනට ආදේශ කරොත් එන්නේ අනන්තයට යනවා නම් 4 මේ එකයට අනන්තය. එකයට අනන්තය කියන්නේ අපි දන්නවා එකයට අනන්තය කියන්නේ බිඳුව. එකයට අනන්තය. එකයට අනන්තය කියන්නේ කියලා බිඳුවනේ. එකයට x කියන්නේ මෙතන එකයට අනන්තයම කියන්නේ. නම් බිඳුවයි. මෙතනදී 3 දාන මෙයා normal වෙනවා. මෙයා බිඳුවක් වෙනවා. මෙතනදිත් නැවතත් බිඳුවක් වෙනවා. එකයට අනන්තයේ වර්ගයේ බිඳුව. එහෙනම් මෙයාගේ වර්ගමූලය තියෙන්නත් ඕන. මම මේ දැන් සීමාව ආදේශ කරලා තිබුණේ. දැන් මෙතනදී මට 7ක් එනවා. මෙතන 3ක් එනවා. මෙතන 9 මූලයක් එනවා. වර්ගමූල 9ක් එන්නේ 9 මූලය අපි දන්නවා 3යි. එහෙනම් මට ෆයිනල් ආන්සර් එනවා 7/6 කියලා. මේක තමයි මගේ අදාළ ගානට අදාළ මගේ අනිර්ණීය නොවන ප්‍රතිඵලය වෙන්නේ. මම නැවතත් ඒ ගාන පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. මෙතනදී මම මුලින්ම කරේ මෙයාට අදාළව ප්‍රතිපත්තිය දැම්මා. ප්‍රතිපත්තිය දාදී මෙතන සයින් එක මාරු කරන්න ඕනේ. සයින් එක මාරු කරනවත් එක්ක ප්‍රකාශනයට හානියක් නොවෙන්න උඩ යට ඒ ප්‍රකාශන දෙකම ඇඩ් වෙන්න ඕන. ඊට පස්සේ මෙතනදී වර්ග දෙක අන්තරයක් විදිහට හැදෙන නිසා මම එයාගේ වර්ගය ඇස්ප්‍රෙම් මෙයාව ලියාගෙන මම ඇත්තටම මේ දෙන්නවා සුළු කරගත්තා. සුළු කරගත්තේ මේ විදිහට කැපිලා ගිහිල්ලා මෙන්න මේ මගේ අවසාන ප්‍රකාශනය මේ විදිහට ලැබෙනවා. අපි දන්නවා අනන්තයට යන ප්‍රකාශනයක තියෙනවා නම් අනන්තයට යනවා නම් අපි කරන්න ඕන මුලින්ම හරයට අදාළව හරයේ ඉන්න ප්‍රකාශනයේ මාත්‍රය එහෙම නැත්නම් වැඩිම බලයට අදාළ පදය බලෙන් නේ විතර ගන්න. එතනදී අපි මෙයා හදාගත්ත සාමාන්‍ය x විදිහට මෙයා x වර්ගයේ විදිහට හැසිරෙනවා. මෙයා ඉන්නේ x විදිහට කියලා අපි x එළියට ගත්තා. එහෙනම් x කියන එක සම්පූර්ණයෙන්ම එළියට ගත්තා. පස්සේ මට උඩ ඉන්න ප්‍රකාශනයත් x ස්ප්‍රෙන් හදා ගන්න පුළුවන්. ඒතර කැන්සල් අවුට් වෙලා මගේ සීමාව ආදේශ කරාන් පස්සේ මට අනිර්ණීය නොවන ප්‍රතිඵලයක් මෙතනදී මට ලැබෙනවා. ඊළඟ ගාන මෙහෙම තියෙන්නේ limit x goes to 0 x divide කරන්න තියෙනවා මෙන්න මේ ප්‍රකාශනයේ. මෙතනදී ඕගොල්ලෝ නැවතත් තේරෙන්න ඕන මම අර කලින් කතා කරපු ගාන වගේම ප්‍රකාශනයක් තමයි මෙතන තියෙන්නේ. ඇත්තටම මම මෙතනදී නැවතත් මගේ ප්‍රතිපත්තිය කියන concept එක පාවිච්චි කරන්නේ. ප්‍රතිපත්තියදී වෙන්නේ ඇත්තටම දැන් ප්‍රකාශනයේ යට ඉන්න එක්කෙනාට තමයි ප්‍රතිපත්තිය වැටෙන්නේ. එහෙනම් අපි දන්නවා මෙයා ඍණ එකයි. එහෙනම් මෙයාට අදාළ ප්‍රතිපත්තිය වැටෙනවා කියන එකේ තේරුම මෙයා normal ඉද්දී මේ ප්‍රකාශනය ධන කරලා ලියාගන්නේ. උඩ ඉන්න එක්කෙනා normal x ඉන්නවා. ඊට අමතරව ගානට හානියක් නොවෙන්න මම මේ ඇඩ් කරගත්ත එක්කෙනා උඩටත් දාන්න ඕන. ධන එක. දැන් ඇත්තටම මෙයා කැන්සල් අවුට් වෙලා ගියොත් මගේ ගානට හානියක් කරා නෑ කියලා ඔයගොල්ලන්ට තේරෙන්න ඕන. ඇත්තටම යට ඉන්නේ දැන් කවුරු? වර්ග දෙක අන්තරයක් නේද? එහෙනම් මට මේ ප්‍රකාශනය සාමාන්‍ය විදිහට සුළු කරන්න පුළුවන්. උඩ ඉන්න එක්කෙනා normal තියාගෙන උඩ ඉන්න එක්කෙනා normal තියාගෙන මට මෙයා සුළු කරන්න පුළුවන්. අපි දන්නවා මෙතනදී වර්ග දෙක අන්තරයක් විදිහට මෙයා හැසිරෙනවා නම් එක දන x ගේ වර්ගය ඍණ එකේ වර්ගයේ විදිහට තමයි මේ මෙන්න මේ ප්‍රකාශන දෙක ලියවිලා තියෙන්නේ. බලන්න වර්ග දෙක අන්තර ඉවත් කළා මම සාධක ලියුවොත් එක දන x ගේ මූලය ඍණ 1 සහ එක දන x ගේ මූලය ධන 1. ඒ විදිහට හැසිරලා තියෙනවා. එහෙනම් මට දැන් යට ඉන්න කෙනා තවදුරටත් පොඩ්ඩක් සුළු කරගන්න පුළුවන්. limit x goes to 0 මෙයාව normal මන් තියෙනවා x වතාවක් එක දන x ගේ මූලය ධන 1. යට මොකද වෙන්නේ? යට ඇත්තටම දැන් ඇත්තටම වරහන් මට ඇතුළට දෙන්න පුළුවන්. අපි දන්නවා මේ මුළු ප්‍රකාශනයම අදාළ භාගය බලේ ඒ භාගය බලේ වර්ගමූල ලක්ෂණ තේරුම භාගයයි භාගයෙන් ආයෙ නැවතත් වැඩි වෙනවා කියන එක තේරුම භාගයට භාගය කැන්සල් අවුට් වෙලා යට මට ඉතුරු වෙන්නේ එක දන x කියන එක. මේ කොටසට අදාළ එක දන x කියන එක නමට ඉතුරු වෙනවා. සහ අපි දන්නවා ඍණ එකේ වර්ගය ඍණ එක. දැන් මෙතනදී ධන එකට ඍණ එක කැන්සල් අවුට් වෙනවා. සහ ඒ වගේම යට ඉතුරු වෙන්නේ x ඒ උඩ උඩ ඉන්න x එක නැවතත් කැන්සල් අවුට් වෙලා මම මගේ ආදේශය දානවා. ආදේශය දාදී එක දන බිඳුවේ මූලය ඍණ එකයි ධන එකයි එතනදී ආදේශ කරද්දී මෙතන තියෙනවා එකේ මූලය 1යි එක ධන 1යි කියලා කියන්නේ ආංශයක දෙකයි. මම මෙතනදී ඔයගොල්ලන්ට මතක් කරන්න බැරි වුණා මුලින්ම අපි සීමාව ආදේශ කරලා බලන්න ඕනේ මෙයා අනිර්ණීය නොවන ප්‍රතිඵලයක් එනවාද. මෙතනදී බිඳුවක් එන්නේ එක්ස්ට්‍රා දාලා බිඳුවක් දැම්මේ. මෙතනදී එක ධන බිඳුවයි කියන්නේ එකේ මූලයක් කියන්නේ එකේ මූලය අපි දන්නවා එක ඍණ 1යි. එහෙනම් බිඳුව බෙදීම බිඳුව අපි දන්නවා නැවතත් අර්ථ විරහිතයි. අර්ථ විරහිතයි. එහෙනම් මේක ගණිත කර්මයකින් තමයි යන්න ඕනේ. ගණිත කර්මයේ විදිහට මම පාවිච්චි කරේ ප්‍රතිපත්තිය පාවිච්චි කරනකොට අපි දන්නවා යට ඉන්න ප්‍රකාශන ආදාළ ඒ ප්‍රකාශන නැවතත් උඩ ප්‍රකාශනෙට දාන්න ඕන. සාමාන්‍ය වර්ග දෙක අන්තරයක් විදිහට හැසිරෙනවා. සහ අවසානයේදී මගේ සීමාව මම ආදේශ කළා. අනිර්ණීය නොවන ප්‍රතිඵලයක් මම ලබා ගත්තා. හරි. ඊළඟට මට 6 වෙනි ගාන කතා කරන්න තියෙන්නේ. 6 වෙනි ගාන සාමාන්‍ය ගානක් වගේම තමයි. එතනදී ඕගොල්ලෝන පේන්න අර කලින් කතා කරපු ගණන් දෙක වගේම
ප්‍රතිබද්ධය වගේ පාවිච්චි කරලා මේ ගාන හදන්න පුළුවන්. ඇත්තටම යට ඉන්න ප්‍රකාශනේ මෙයා දන්නා මෙයාගේ ඍණ සයින් එක පාවිච්චි කරලා ඒ ප්‍රකාශනයම නැවතත් උඩින් ලියලා වර්ග දෙක අන්තරේ පාවිච්චි කරලා ඒ ක්‍රමයේ ඇසුරින් යන්න පුළුවන්. ඇත්තටම මේ ගාන හදන්න ඕනෑ තරම් අපිට ක්‍රම භාවිතා කරන්න පුළුවන්. මම මෙතනදී ඒ ක්‍රමයේ පාවිච්චි නොකර මට ඊට වඩා ලේසි පහසු ක්‍රමයක් මම මෙතනදී භාවිතා කරනවා. එතනදී මම මුලින්ම කරන්නේ මේ ඉන්න එකිනෙකාට අදාළව මෙන්න මෙතනදී ඇත්තටම ගණිත ප්‍රකාශනයක් කරනවා. මෙතනදී වර්ග දෙක අන්තරයක් වගේ පේනවා. අන්න යාට අදාළව මම සුළු කිරීමක් මෙතනදී පාවිච්චි කරනවා. මෙන්න මෙහෙම දෙයක්. ලිමිට් x යනකොට 1ට මම මේ යට ප්‍රකාශනය මුලින්ම ලියලා ඉන්නම්කෝ. මෙතනදී ඇත්තටම x වර්ගයේ ඍණ 1 කියන්නේ වර්ග දෙක අන්තරයක්. එයා x ඍණ 1 වතාවක් x ධන 1 කියලා ඔයගොල්ලෝ දාන්න. එයාගේ වර්ගමූලය මම සාමාන්‍ය විදිහට තියාගන්නවා. එතන මෙතනත් මම x ඍණ 1 මූලය මම සාමාන්‍ය විදිහට ලියාගන්නවා. තාම ගානට හානියක් කරේ නැහැ. ප්‍රකාශනයේ පොඩි වෙනස් වීමක් තමයි කරේ. මෙතනදී මෙයා හැසිරෙන්නේ ඇත්තටම මෙන්න මෙහෙම දෙයක්. මෙතනදී මෙයා සාමාන්‍ය A level advanced maths කරපු කෙනෙක් ගන්නවා. maths කරපු කෙනෙක් x ගණයේ ඍණ 1 මෙයා හැසිරෙන්නේ ඝන දෙක අන්තරයක් විදිහට. මෙතනදී මට ඇත්තටම මේ ප්‍රකාශන දෙකට අදාළව මෙයාගේ විසඳුම මට මෙන්න මේ විදිහට ලියන්න පුළුවන්. හරියට ත්‍රිපද වර්ග අර වර්ග දෙක අන්තරයට අදාළ ප්‍රකාශන දෙක ලිව්වා වගේ මේ විදිහට හැසිරුණා. ඕනෑම එකක් මේ විදිහට ඝණයන් අතර අන්තරයක් විදිහට හැසිරුණොත් මෙයා මට කෙලින්ම සාධක විදිහට මෙහෙම ලියන්න පුළුවන්. කෙලින්ම ඝණයන් දෙන්න අමතක කරලා සාමාන්‍ය විදිහට ලියන්න පුළුවන්. x ඍණ 1 ඝණයන් දෙන්න අමතක කරලා එක ප්‍රකාශනයක් ලියන්න පුළුවන්. ඊළඟ ප්‍රකාශනය තමයි මෙයාගේ වර්ගය මුලින්ම ලියන්න පුළුවන්. ඊළඟට පද දෙකේ ගුණිතේ දෙගුණයක් ගන්න. පද දෙකේ ගුණිතය විතරයි ගන්න. හැබැයි ලකුණ සයින් දමාරු කරන්න ඕක. හිතන්නකෝ මෙතනදී ඍණ තිබ්බා කියලා. මෙතනදී අනිවාර්යයෙන්ම දාන්න. බැරි වෙලාවත් මෙතනදී ධන තිබ්බොත් හිතන්න මෙහෙම x ගණය ධන 1 ගණය තිබ්බා කියලා. එතනදී මෙයා ධන නම් මෙතනදී ඇත්තටම පාවිච්චි කරන්න ඍණ. මෙතනදී මෙයා ඍණ නම් මෙතනදී ඇත්තටම ධන. ඊට පස්සේ කරන්න ඕනේ පද දෙකේ ගුණිතය. පද දෙකේ ගුණිතය විතරයි. ගුණිතේ දෙගුණයක් පාවිච්චි කරන්නේ නැහැ. පද දෙකේ ගුණිතය කියන්නේ x වතාවක් 1. එහෙනම් x වතාවක් 1 1යි. දෙවන පදේ වර්ගය පාවිච්චි කරන්න ඕනේ. එයා ධන 1යි. ඔන්න මෙයාටත් අදාළව ලියන්න. මෙයාට අදාළව ගණයේ ඉදිරිය ප්‍රකාශන ලියනවා නම් x ධන 1. මේ ගණය අමතක කරලා ලිව්වා. ඊළඟට පළවෙනි එකාගේ වර්ගය ලියන්න. ඊළඟට මෙයාට අදාළව ලකුණ මාරු කරන්න. ඍණ. පද දෙකේ ගුණිතය. පද දෙකේ ගුණිතය x ඊළඟටතර මෙයාට අදාළව මෙයාගේ වර්ගය ධන 1යි කියලා ලියන්න. දැන් මම දන්නවා මේ ප්‍රකාශනයට අදාළ මෙයාගේ සාධක දෙක. එහෙනම් මම එයා මෙතන ආදේශ කරනවා. මෙතනදී මට සාධක විදියට ලැබෙන්නේ x ඍණ 1 වතාවක් x වර්ගය ධන x ධන 1. ඉවර නෑ. හැබැයි මෙයාගේ වර්ගමූලය පාවිච්චි වෙන්නත් ඕන. ගානේ වර්ගමූලය තියෙන නිසා. දැන් මට පේනවා හැම ප්‍රකාශනයකම අදාළව x ඍණ 1 මූලය කියන එක නම් මට බලෙන් ඉවතර ගන්න පුළුවන් වගේ. මම එහෙනම් මෙහෙම වැඩක් කරනවා. මම යට ඉන්න ප්‍රකාශකේ ඔයගොල්ලන්ට තේරෙනවා මෙහා මට මේ ප්ලේ කියන එක කියලා මට වෙන වෙනම ලියන්නත් පුළුවන්. වෙන වෙනම මූල දෙකේ ගුණිතය. හැබැයි මෙතනදී ඉන්න ප්‍රකාශන දෙකක්. එහෙනම් ප්‍රකාශන දෙකක් නම් මට පුළුවන් x ශ්‍රේණි 1 මූලය කියන එක නම් බලෙන් ඉවතර ගන්න. බලෙන් ඉවතර ගත්තොත් මේ ප්‍රකාශනට අදාළ x ශ්‍රේණි 1 මූලය මම බලෙන් ඉවතර ගත්තොත් මෙතනදී ඉතුරු වෙන්නේ x ධන 1 මූලය. මෙතනදී මම x ශ්‍රේණි 1 මූලයක් මම බලෙන් ඉවතර ගත්තා. එහෙනම් මෙතනදී මට ඉතුරු වෙන්නේ ධන 1 විතරයි. එයා ගුණ වුණොත් තමයි මේ ප්‍රකාශනය මට නැවත ලැබෙන්නේ. මම වරහන් නැවත ඉවත් කරන්න x ශ්‍රේණි 1 මූලය වතාවක් x ධන 1 මූලය. අන්න මේ ප්‍රකාශනය හැදෙන්නේ. දාන්න x ශ්‍රේණි 1 මූලය ගාන්ට හානියක් වෙලා නැහැ. එහෙනම් මම මෙතනදී වර්ගමූල ලකුණ මම වෙන වෙනම දෙන්නම්. මෙතනදී මම x ශ්‍රේණි 1 මූලය වතාවක් මෙයා x වර්ගය ධන x ධන 1. මේකේ මූලය මේ විදිහට තියෙනවා. මෙතනදී ඔයගොල්ලන්ට පේනවා මේ මෙන්න මෙයා කැන්සල් අවුට් වෙලා යනවා. දැන් පුංචි කාරණාවක් තමයි කරන්න තියෙන්නේ. සාමාන්‍ය විදිහට සුළු කිරීමක් තියෙන. හරියට අර අනන්තය පාවිච්චි කරා වගේ ක්‍රමයෙන් යන්න පුළුවන්. මෙතනදී තාම ඔයා බලන්න ඕනේ අර්ථ විරහිත වීමක් වෙනවද කියලා. ඇත්තටම අර්ථ විරහිත වීමක් මෙතනදී වෙන්නේ නැහැ වගේ. වෙන්නේ නැත්තම් මට ඇත්තටම සාමාන්‍ය විදිහට ගාන සුළු කරන්න පුළුවන්. බලන්නකෝ x කියනවා දැන් මෙතනදී ගානට ආදේශ කරත් ඔයගොල්ලෝ දැක්කනේ. මෙතනදී 1 ඍණ 1 බිඳුවයි මෙතනදීත් මෙයා 1 ඍණ 1 බිඳුවයි බිඳුව ධන බිඳුව කියන්නේ මේ යට කොටස ටට්ට බිඳුවක් ඇදෙනවා. බිඳුව බිඳුවෙන් බෙදුවා කියන්නේ උත්තරේ බිඳුව. එහෙනම් මෙතනදී බලන්න දැන් මට ඇත්තටම ගානට අදාළව 1 කියන එක කෙනා ආදේශ කරන්න පුළුවන්. එකේ වර්ගය ධන 1 ධන 1. එයාගේ සම්පූර්ණ වර්ගමූලය. මෙතනදී මට නැවතත් හැදෙනවා 1 ධන 1 වර්ගමූලය ධන 1. එහෙනම් අපි දන්නවා මෙතන 1 වර්ගය 1යි මෙතනින් මට එනවා මූල 3. පල්ලෙහා බෙදීම විදිහට වෙනවා. මට මූල 2 ධන 1ක්. මෙතනින් අතරම උත්තරේ නැවැත්තුවත් හරිය. අපි සාමාන්‍ය විදිහට මේ විදිහට ආවොත් අපි මෙතනින් නවත්තන්නේ සාමාන්‍ය ඕගොල්ලෝ O level කාලේදී ඉගෙන ගන්න නැති අර කරණි කියලා මාතෘකාව. කරණි විදිහට තියෙනකොට අපි අකිල කරණි කියන දේ අපි පාවිච්චි කරනවා. කරණියකදී කරන්න ඕනේ මෙයාට අදාළව ප්‍රතිපදය යොදන්න.
මේ ගාන මේ විදිහට තිබ්බත් හරි අපි ලස්සන උත්තරයක් ගන්න නම් මෙයාගේ කරන්න ඕන මෙතනදී ප්‍රතිපදේ පාවිච්චි කරන්න ඕන. යට ප්‍රකාශනට අදාළව ප්‍රතිපදේ පාවිච්චි කරන්න ඕන මූල දෙක ඍණ එකයි. එහෙනම් උඩ ඉන්න ප්‍රකාශනයත් මම මූල දෙක ඍණ එකෙන් ගුණ කරනවා. එතනදී මට නැවත හැදෙනවා. උඩ ඉන්න ප්‍රකාශනය මම වරහන් ඉවත් කරගන්නවා. මූල තුන වතාව මූල දෙක කියලා කියන මූල 6යි. ඍණ මූල තුනක් උඩ හැදෙනවා. යට ඉන්න ප්‍රකාශන වල තේරෙන්න ඕනේ මේ වර්ග දෙක අන්තරයේ ඉන්නේ. වර්ග දෙක අන්තරය කියන්නේ මූල දෙකේ වර්ගය ඍණ එකේ වර්ගය. මෙතනදී මට හැදෙනවා මූල 6 ඍණ මූල 3 බෙදීම විදිහට මට ඉන්නවා. මෙතනදී භාගයට මේ වර්ගය කැන්සල් අවුට් වෙලා ගිහිල්ලා දෙක ඍණ එකක් හැදෙන්නේ. දෙක ඍණ එකයි කියන්නේ. මෙතන යට ප්‍රකාශනේ එකක් වෙනවා. එහෙනම් මේ මුළු ප්‍රකාශනේ මේ එකෙන් බෙදනවා කියන එකේ තේරුම මූල 6 ඍණ මූල 3යි කියලා මට ලස්සන ආන්සර් එකක් ලැබෙනවා. ඇත්තටම මෙතනදී මේ කොටසට අදාළව මගේ ලිමිට්ස් වලට අදාළ කතා කරන්න තියෙන මාතෘකා සහ සංකල්පයන් සහ ඒ අදාළව නීති සහ ඊට අදාළව ගණන් සියල්ලම සාකච්ඡා කරලා ඉවරයි. මෙතනින් පස්සේ වීඩියෝ එකේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අවකලනයට අදාළව රූල්ස් 15ක් තියෙනවා. ඒ රූල්ස් කොහොමද අපි හසුරවන්නේ සහ ඒ ආශ්‍රිතව කොහොමද ගණන් හදන්නේ කියන එක පිළිබඳව නැවතත් මම මතක් කරන්නම් channel එක තාමත් subscribe කරලා නැත්නම් channel එක subscribe කරගෙන යන්න. අපි අපේ ඊළඟ වීඩියෝ එකෙන් නැවත හම්බෙමු.